ඉතින් ඔයාගේ ෆේස්බුක් පේජ් එකටත් ෆොලෝස්ලා එන්නේ නැද්ද? ඉතින් අද වීඩියෝ එකකින් මම කියලා දෙනවා කොහොමද ඔයාගේ ෆේස්බුක් එකට ෆොලෝස්ලා ගන්න කියලා. ඉතින් channel එකට ඔයා අලුත් කෙනෙක් නම් පහළ තියෙන සුදු පාට subscribe button එක click කරලා මාව subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් guys ඔයා ඉස්සරම එන්න ඕනේ ඔයාගේ Facebook page එකට. ආවට පස්සේ ඔයා මෙතන යට තියෙන profile කියලා අන්න එතෙන්ට හරි වම් පැත්තේ ඉරි කැලි තුනක් තියෙනවා. මෙතන touch කරලා ඔයාගේ මෙතන නම touch කරලා ඔයාගේ profile එකට මෙන්න මේ විදිහට එන්න ඕනේ. ආපුවාම ඔයාට දකුණු පැත්තේ පේන වෙන තිත් තුනක් පේනවා ඇති. මෙන්න මේ තිත් තුන touch කරපුවාම ඔයා මෙතනින් පල්ලට යන්න ඕනේ. පල්ලට ගිහිල්ලා ඔයාට මෙතන පේන ඇති invite people to connect කියලා. මෙන්න මෙතන ඔයා එකපාරට touch කරන්න ඕනේ. ටච් කරපුවාම ඔයා දාන වීඩියෝස් ෆොටෝස් තියෙනවා. හරිද? ඒවා දාන පේජ් එකේ වීඩියෝස් ෆොටෝස් තියෙනවා. ඒවට කට්ටිය ලයික් දානවා, කමෙන්ට් දානවා. ඉතින් ලයික් දාන කට්ටියට අපිට මෙන්න මේ විදිහට ඉන්වයිට් කරන්න පුළුවන්. ඊට පස්සේ මම දාපු වීඩියෝ එක මෙන්න මෙතන වෙනදී 74 දෙනෙක් ලයික් කරලා තියෙන ඒ පීපල්ස්ලට අපිට ඉන්වයිට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉන්වයිට් කරගෙන මෙන්න මෙහෙම ඉන්වයිට් දුන්නාම එයාලට අපේ පේජ් එක අර ඔයාලා සාමාන්‍යයෙන් කවුරු හරි පේජ් එකක් ෆලෝ කරන්න කියලා නොටිෆිකේෂන් එක එන්නේ ඇක්සෙප්ට් කරන්න කියලා අන්න ඒ වගේ එකක් තමා මෙයාලට මෙහෙම ඉන්වයිට් කරපුවාම යන්නේ. ඉතින් මේක තමයි පළවෙනි ක්‍රමය. ඉතින් දෙවෙනිට ඔයාලා කරන්න පුළුවන් ඔයාගේ පේජ් එක මෙන්න මේ ආකාරයට ඔයාගේ හදපු ප්‍රොෆයිල් එක. ඒ කියන්නේ දැන් පේජ් එකක් හදන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ නෝමල් ප්‍රොෆයිල් එකෙන්. ප්‍රොෆයිල් එක හරහා තමයි පේජ් එක හදන්නේ. පේජ් එක හදපුවාම ඔයාගේ නෝමල් ප්‍රොෆයිල් එකේ ඉන්නවා ඔයාගේ ෆ්‍රෙන්ඩ්ලා. ඒ ෆ්‍රෙන්ඩ්ලාට ඔයාලට මේක ඉන්වයිට් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගිහිල්ලා දැන් හිතන්න මගේ පේජ් එක හදලා තියෙන්නේ මෙන්න මේකේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පේජ් එකට ගිහිල්ලා ඔයාලට දකුණු පැත්තේ තිත් තුනක් තියෙනවා මේක ටච් කරලා මෙතන invite friend කියන තැනට ගිහිල්ලා මෙන්න මෙතන select all කියන තැන ඔයාලට දීලා මෙන්න මේ දෙපාරක් විතර ටච් කරපුවාම මේව නිල් වෙනවා ඊට පස්සේ මෙතන send invite කියන තැන දෙන්න. එතකොට ඒකට invite එකක් යනවා. ඒ විදිහට followsලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තව කෙනෙක්ගේ account එකකින් වුණත් මේක search කරලා මෙන්න මේ විදිහට ගිහිල්ලා invite friend දීලා එයාලගේ friendලටත් මේ page එක පෙන්වන විදිහට හදා ගන්න පුළුවන්. ඒ විදිහටත් followsලා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාලට පුළුවන් සුපිරියටම followsලා ගන්න. ඉතින් තව දේවල් තියෙනවා. ඉතින් ඒවා සාර්ථක නෑ. මොකද කට්ටියට share කරලා followsලා ඉල්ලලා ඒ විදිහට කරන්න ඕනේ නෑ. ඔයා දවසින් දවස හැමදාම වීඩියෝ දාන්න. ඉතින් වීඩියෝ දාපුවාම ඔයාට followsලා හැදෙනවා. වීඩියෝ දාන්න, ෆොටෝ දාන්න දවසින් දවස ඔයාට followsලා එකතු වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය තමයි හොඳම ක්‍රමය, ලේසිම ක්‍රමය. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.